delta x බෙදීම 4 සමානයි b වර්ගයේ ඍණ ac. වම් පැත්තේ ඉන්න සම්මත විවේචකය delta x සමානයි b වර්ගයේ ඍණ 4ක් ac. සම්මත වර්ගජ සමීකරණය අපිට දෙනවා. ඊළඟට ax වර්ගය දන bx දන c. ඒ වගේම x ට විසඳුම් දීලා තියෙනවා. දැන් අපි දකුණු පැත්තේ තියෙන එක මේ සූත්‍රය හරහා සාධනය කරගමු. එහෙනම් පුංචි ආදේශයක් කරන්න ඕන. b වෙනුවට අපි දාගමු 2ක් b dash. එහෙනම් සම්මත සමීකරණය නැවත එනවා. ax වර්ගය ධන 2ක් b dash x ධන c සමානයි බිඳුව. එහෙනම් ඔයාලට තේන්න ඕන දේ තමයි මෙතනදී දෙකේ ගුණාකාර වලින් හැදෙන සමීකරණ වලට ආදේශ කරන්න පුළුවන් එකක් තමයි දැන් අපි ගොඩනගන්න යන්නේ. අවසානයේදී මම උදාහරණ කීපයක් කරනවා. තව දුරටත් ඒක පැහැදිලි වෙයි. එහෙනම් x ට විසඳුම් ලියාගමු. x සමානයි ඍණ 2ක් b dash ධන ඍණ 2ක් b dash ක වර්ගය ඍණ 4ක් kc යට 2ක් k. මෙන්න මේ කොටස නැවත මම පල්ලෙහාෙන් ලියා ගන්නවා. 4ක් b dash k වර්ගය ඍණ 4ක් ac සමානයි කාටද? delta x. එහෙනම් ඔයාලට පේනවා b dash වලට b කියලා ලියාගමු. b වර්ගය ඍණ ac සමානයි delta x බෙදීම 4යි කියලා. මේ කොටස අපි සුළු කරගමු. x ට විසඳුම් x සමානයි ඍණ 2ක් b dash ධන ඍණ 4ක් b dash k වර්ගය ඍණ 4ක් ac යට 2ක් k. ඔයගොල්ලන්ට පේනවා මේකෙන් 4ක් එළියට ගන්නවා කියන්නේ 2ක්. එහෙනම් 2 ගානේ කැපිලා යනවා. එහෙනම් ඉතුරු වෙනවා ඇතුළේ ඉතුරු වෙනවා b dash වර්ගය ඍණ ac කියලා. කලින් සාධනය කරගත්ත විවේචකය 4ෙන් බෙදලා ගන්න පුළුවන්. එහෙනම් ආදේශ කරන්න පුළුවන් වෙන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා වලට විතරයි. දැන් අපි උදාහරණ වලට යමු. ගැටලු තුනක් සාකච්ඡා කරමු. විවේචකය ලියාගමු. b බෙදීම 4 සමානයි b ගේ භාගයේ 1 වර්ගය අඩු කිරීම ඒත් 1යි සීත් 1යි. 1යි එහෙනම් එනවා බිඳුව. සමපාත මූල තියෙනවා කියලා අපිට පැහැදිලියි. ඊළඟට d බෙදීම 4 සමානයි 2 භාගයේ 1 වර්ගය. එහෙනම් එක් වරක් ඍණ 1 ධන 1 බවට පත් වෙනවා. විශාලයි බිඳුවයි. එහෙනම් ප්‍රබින්න මූල තියෙනවා. තුන්වෙනි ගැටලුව දෙමු. d බෙදීම 4 සමානයි 1 වර්ගය. එහෙනම් a1යි c4යි ඍණ 4ක් එනවා. එහෙනම් අපිට වෙනවා ඍණ 3ක් එනවා. කුඩයි බිඳුව අතාර්කික මූල තියෙනවා. මේ වෙද්දි ගණන් 3ක් මම හැදුවා. සමපාත මූල, ඒ වගේම ප්‍රබින්න අතාර්කික මූල වලින් ගැටලු 3ක් හදලා දෙනවා. ඉතින් පහලින් තවත් ගැටලු කිහිපයක් තියෙනවා. ඒවත් නරඹන්න කියලා ආරාධනා කරනවා.